අයිබෝන් සුබ දවසක් වේවා. ඔන්න අපි දැන් හැම වෙලේම සමාජ මාධ්‍ය ජාලා බැලුවාම YouTube බැලුවාම TikTok බැලුවාම ඊට පස්සේ අනිකුත් සෝෂල් මීඩියා බැලුවාම ලංකාවේ බෝධිසත්වවරු දළදාවේ හිමිකාරීත්වයේ තියෙන කට්ටිය, දළදාවේ බාරකාරීත්වයේ තියෙන කට්ටිය, දළදාවේ උරුමකාරයෝ කියන කට්ටිය, එතකොට මේ රටේ උරුමකාරයෝ කියන කට්ටිය, මමයි රජා කියන කට්ටිය, මම තමයි දියසෙන් කියන්නේ, මම තමයි අරසෙන් කියන්නේ කියන විශාල පිරිසක් ඉන්නවා දැන් මේ වෙනකොට. දැන් මේ සමාජ මාධ්‍ය ජාලා තුල. ඉතින් ඒකත් එක්ක බලනකොට මමයි දියසෙන්, මමයි මේ රජා, මමයි අර පොර, මමයි මේ පොර කීකේ ඉන්න මේ ලෙඩ්ඩු ටිකට, මානසික ලෙඩ්ඩු ටිකට පොඩි අභියෝගයක් කරනවා. කියනවානේ කට්ටියක් කියනවා අරම කරන්න පුළුවන්, මෙහෙම කරන්න පුළුවන්, මෙන්න මෙහෙමයි, මට අරක කරන්න පුළුවන්, අරකෙන් මේක කරන්න පුළුවන්. ඔහොම කතා ගොඩක් කියනවානේ දැන් මේ වෙනකොට. දැන් ඔය දියසෙන් කියන නැත්තම් බෝධිසත්වවරු කියන නැත්තම් මේ රටේ පෙර රජකම් කළා කියන රජ්ජුරුවෝ කියන මේ රටේ බාරකාරයා මමයි කියන හැමෝටම ප්‍රාතිහාර වාන්න පුළුවන් කියලා කියනවානේ. මොකොත් ප්‍රාතිහාර පාන්න ඕනේ නැහැ. දැන් දළදාවේ උරුමකාරයා මමයි, දළදා වහන්සේ මෙහෙමයි, දළදාව මගේ දෝතට ගන්න පුළුවන් කියලා ඔය සමාජ මාධ්‍ය ජාලාවල ඇවිල්ලා පම්පෝරි පුරසාරන් දොඩනවානේ. ඕගොල්ලන්ට ඔන්න පොඩි අභියෝගයක් කරනවා. ඕගොල්ලෝ එන්න දළදා ප්‍රදර්ශනයේ වෙලාවට දළදා මාලිගාව අසලට එන්න. රටේ දැවැන්ත ජනතාවක් එනවානේ, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එනවානේ. ඇවිල්ලා පත්තිරිප්පු ඉදිරි පිටට ඇවිල්ලා ජනතාවට පේන්නම දෝත දික් කරලා දළදා වහන්සේට වඩින්න කියන්න ඔබේ දෝතට. එතකොට ඔය Facebook එකේ සමාජ මාධ්‍ය ජාලාවල ඔය තියෙනවනේ එක එක YouTube වල TikTok වල රංගලා මේ මහා සංස්කෘතියට හානි කරන්නේ නැතුව, මේ මහා සංස්කෘතිය විනාශ කරන්නේ නැතුව එක එක කතා කියලා මිනිස්සු තුල මේ අකණ්ඩව පැවති මේ මහා සංස්කෘතිය පිළිබඳ මිනිස්සුන්ට විචිකිච්ඡාවක් ඇති කරන්නේ නැතුව එන්න ඕගොල්ලන්ගේ තියෙන මේ ප්‍රාතිහාර්ය පෙන්වන්න. ඉතින් ප්‍රාතිහාර්ය පෙන්නලා මිනිස්සුන්ට තියෙන සැකය දුරු කරන්න නැතුව තැන් තැන් වල මේ මහා සංස්කෘතියට තියෙන අභිමානය නැති කරලා මේ මහා සංස්කෘතිය සමාජ මාධ්‍ය ජාලාවල හැල්ලුවට ලක් කරන්න එපා. ඕගොල්ලන්ගේ මානසික රෝගවලට කියන එක විශේෂයෙන් ඉල්ලනවා. ඔන්න ඕගොල්ලන්ට වසර ගණනාවකට පස්සේ හොඳම අවස්ථාවක් ඇවිල්ලා තිනවා. දැන් ඉතින් එකේ කතා කියන්න බෑනේ. දළදා වහන්සේව කරඬු 7ක් ඇතුලේ දාලා හිර කරලා තියෙන්නේ. අරව මේව මොකුත් නැහැ. දැන් මේ වෙනකොට මගේ උතුම් වූ ශ්‍රී දළදා වහන්සේ එළියටම අරගෙන ජනතාවට ප්‍රදර්ශනය කරනවා. ජනතාවට ප්‍රදර්ශනය කරනකොට ඔන්න ඒ කරඬු වලින් එළියට අරන් තියෙන දළදා හාමුදුරුවෝ ඇවිල්ලා දළදා මාලිගාව ඉදිරිපිටදී දෝත දික් කරලා ඔන්න අතට වඩම්මල ජනතාවට ප්‍රාතිහාර පාන්න පෙන්වන්න පුළුවන්. එහෙම නැතුව මේ මහා සංස්කෘතිය විනාශ කරන්න, මිනිසු තුල මේක හැල්ලුවට ලක් කරන්න ප්‍රකාශනිකුත් කරමින් නිකන් කයිවාරු පම්පෝරියෝ වෙන්න එපා කියන එක විශේෂයෙන් මතක් කරනවා. මේක වීඩියෝ එක දැම්මහම ගොඩක් කට්ටිය බනින්නේයි ඔය මානසික ලෙඩේ සම්බන්ධව ඉන්න අපේ කෙනා මෙහෙමයි, අපේ කෙනාට මෙහෙම පුළුවන්, අර අහවල් කෙනා මෙහෙමයි, අහවල් කෙනාට මෙහෙම පුළුවන්, අහවල් කෙනා අහවල් පරපුරේ, අහවල් කෙනාගේ කට්ටිය තමයි මෙහෙම කළේ, මෙහෙම කරලා මේ පරම්පරාවේ මෙහෙමයි, ලේ පරම්පරාව තියෙන්නේ මෙහෙමයි කියලා කයිවාරු පම්පෝරි ගහනවා. හරිද? ඒක කයිවාරු පම්පෝරි වැඩක් නෑ. ඔන්න වැඩේ කරලා පෙන්නන්න කියලා විශේෂයෙන්ම ඔය දියසෙන්ලට නැත්තම් බෝධිසත්වයෝ කියලා රංගපාන කට්ටියට මමයි පෙර රජකම් කළේ කියලා කයිවාරු ගහන පොරවල් වලට අභියෝග කරලා කියනවා. ස්තුතියි.